අද වීඩියෝවෙන් කතා කරන්නේ යුරෝපයේ පිහිටි සුන්දර රාජ්‍යයක් වන රුමේනියාවේ වර්තමාන තත්ත්වය පිළිබඳවයි. 2026 වර්ෂයේදී රුමේනියාවේ සියලුම තොරතුරු වගේම එහි පවතින රැකියා අවස්ථාවන් පිළිබඳවත් මෙහිදී මම දැනුවත් කරනවා. එම නිසා ඔබ රුමේනියාවට යාමට අදහස් කරන අයෙක් නම් මේ වීඩියෝවේ අවසානය වෙනතෙක්ම නරඹන්න. මුලින්ම අපි රුමේනියාවේ පොදු කරුණු කිහිපයක් සොයා බලමු. රුමේනියාව නැගෙනහිර යුරෝපයේ පිහිටා තිබෙන සුන්දර රටක් වන අතර එය යුක්‍රේනය, මෝල්ඩෝවා, බල්ගේරියාව, සර්බියාව සහ හංගේරියාව යන රටවල් වලට මායිම්ම පිහිටා තිබෙන අතරම කළු මුහුද දිගේ වෙරළ තීරයක්ද පවතිනවා. මෙය සාපේක්ෂව ඉතා විශාල රටක්. වර්ග කිලෝමීටර් 2,38,000ක පමණ විශාල භූමි ප්‍රමාණයකට හිමිකම් කියන මේ රටේ අගනුවර වෙන්නේ බුකරස්ට් කියන නගරයයි. වර්තමානයේ මෙහි ජීවත්වන ජනගහනය ගත්තොත් මිලියන 19ක් තරම් ඉතා කුඩා ජනගහනයක් තමයි මෙහි වාසය කරන්නේ. එම අගේ මොවුන්ගේ භූමියේ විශාලත්වයට සාපේක්ෂව ඉතා කුඩා අගයක්. ඇත්තට මෙය ශ්‍රී ලංකාවේ ජනගහනයටත් වඩා අඩු අගයක් වෙනවා. රුමේනියාවේ මෙලෙස ජනගහනය අඩු වෙන්න ප්‍රධානතම හේතුවක් විදියට සඳහන් වෙන්නේ ඔවුන්ගේ රටේ තරුණ පිරිස් රට අත්හැර යාම. රටේ ශ්‍රම බලකාය යුරෝපයේම තවත් දියුණු රටවල් වලට සංක්‍රමණය වීම මෙයට ප්‍රධානතම හේතුවයි. ඔවුන් ඉතාලිය, එංගලන්තය ආදී යුරෝපා රටවල් රැසක රැකියාවන් සඳහා සංක්‍රමණය වනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා රුමේනියාවේ ඇතිවන ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස ලංකාව, බංගලාදේශය වැනි රටවල් වලින් ශ්‍රමිකයන් ගෙන්වා ගන්නවා. එය ශ්‍රී ලාංකිකයන් වන අපට මහඟු අවස්ථාවක්. මොකද යුරෝපයට තරමක් පහසුවෙන් ඇතුළු වීමට ඇති ප්‍රධානතම මාර්ගය. එහෙම නැත්නම් ප්‍රධානතම දොරටුව විදියට රුමේනියාව හඳුන්වා දෙන්න පුළුවන්. 2026 වසරේදී රුමේනියාවට යන ඔබට ලැබෙන වරප්‍රසාද ගැන සඳහන් කරනවා නම් ඔබට එහිදී වසර 5කින් PR ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ වසර 5කින් ඔබට ස්ථීර පදිංචියට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම යුරෝපයේ ශෙනගන් රටක වැඩ කිරීමේ අවස්ථාව හිමි වෙනවා. මීට අමතරව ආසියාවේ වෙනත් රටවලට සාපේක්ෂව ඉතා හොඳ වැටුපක් ලබා දීම, බටහිර යුරෝපීය රටවලට සාපේක්ෂව ජීවන වියදම අඩු රටක් වීම මේ ආදී වශයෙන් තවත් බොහෝ වරප්‍රසාද ඔබට හිමි වෙනවා. ඔබ එහි රැකියාවකට යනවා නම් ඔබට යුරෝපයේ తాවකාලික වැඩ කිරීමේ වැඩ බලපත්‍රයක් හිමි වන අතර එමගින් ඔබට යුරෝපා කලාපයේ ශෙනගන් රටවලට බාධාවකින් තොරව ගමන් කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔබ එහි වසර 5ක් එක දිගට රැකියාව සිදු කර ඇතනම් ඔබට පුළුවන් රුමේනියාවේ ස්ථීර පදිංචිය සඳහා ඉල්ලුම් කරන්න. ඒ සඳහා ඔබට රුමේනියානු භාෂාවද තරමක් දුරට අත්‍යවශ්‍ය වෙනවා. බොහෝ දෙනෙක් මේ ස්ථීර පදිංචිය සහ පුරවැසි භාවය පටලවාගෙන තියෙනවා කියලා මට පෙනී යනවා. ඒ කියන්නේ ස්ථීර පදිංචිය කියන්නේ යම්කිසි රටක తాවකාලිකව පදිංචි වීමට ලබා දෙන බලපත්‍රයක්. නමුත් පුරවැසි භාවය කියන්නේ එම රටේ සදාකාලික පුරවැසියෙක්. ඔවුන්ට එම රටේ සියලුම වරප්‍රසාද හිමි වෙනවා. මෙලෙස PR ඒ කියන්නේ ස්ථීර පදිංචිය ලබා ගන්නා පුද්ගලයන්ට යුරෝපා සංගමයේ සමාජිකයන්ට හිමිවන සියලුම වරප්‍රසාද වාගේ හිමි වෙනවා. ඉන්පසුව ඔබට එහිදී පුරවැසිභාවය සඳහාද ඉල්ලුම් කරන්න පුළුවන්. ඇත්තටම ලාංකිකයෙකු වශයෙන් ඔබට මෙවැනි යුරෝපා සංගමයට අයත් ශෙනගන් රටක ස්ථීර පදිංචිය හෝ පුරවැසිභාවය ලබා ගන්න පුළුවන් නම් ඔබට යුරෝපයේ බොහෝ රටවලට කිසිදු බාධාවකින් තොරව එහා මෙහා ගමන් කිරීමට පුළුවන්. ඒ වගේම ඔබට රුමේනියාවේ ස්ථීර පදිංචිය ලබා ගැනීමෙන් අනතුරුව ඔබට පුළුවන් ඔබ කරන රැකියාව උනත් ඕනෑම අවස්ථාවක මාරු කරන්න. ඒ වගේම ඔබගේ වැටුපද ඉහළ දමනවා. මීට අමතරව ඔබගේ පවුලේ සමාජිකයන්වද ඔබට රුමේනියාවට ගන්න පුළුවන්. ඒ සඳහාද ඔබට අවස්ථාව පවතිනවා. වර්තමානයේ වන විට සමහර සිසුන්ද රුමේනියාවේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා පිටත් වෙනවා අපට දැක ගන්න පුළුවන්. ඒ අනුව ස්ටුඩන්ට් වීසා යටතේද ඔබට රුමේනියාවට යන්න පුළුවන්. ස්ටුඩන්ට් වීසා යටතේ රුමේනියාවේ උසස් අධ්‍යාපනය සඳහා යන ඔබටද වරප්‍රසාද රැසක් හිමි වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ඔබ රුමේනියාවේ උසස් අධ්‍යාපනය සඳහා මාස්ටර් ඩිග්‍රී එකට යනවා කියලා සිතන්න. ඔබට ඔබගේ PhD ඩිග්‍රිය කිරීම සඳහා යුරෝපයේ තවත් දියුණු රටකට යන්න පුළුවන්. එය ඔබට විවෘත වන පහසුම මාර්ගයක්. ඒ වගේම යුරෝපයේ අනෙක් සෙසු රටවලට සාපේක්ෂව රුමේනියාවේ උසස් අධ්‍යාපනය සඳහා වැයවන මුදල ඉතාමත් අඩුයි. ඒ වගේම කෝස් ෆී එකත් ඉතාමත් අඩුයි.
ඔබට හැබැයි part time job හොයා ගැනීමේදී විවිධ ගැටලු මතුවෙනවා. ඒ කියන්නේ රුමේනියාවේ සිසුන්ට part time job අඩුයි. ජාත්‍යන්තර සිසුන් අතරද උසස් අධ්‍යාපනය සඳහා රුමේනියාව එතරම් ප්‍රසිද්ධ රටක් නෙමෙයි. නමුත් World Best University Ranking අතර රුමේනියානු විශ්වවිද්‍යාලද ඉහළින්ම පවතිනවා. ඇත්තටම මේ රුමේනියාවේ වර්තමාන තත්ත්වය ගත්තොත් ඒ යුරෝපයේ දියුණු වෙමින් පවතින වේගයෙන් සංවර්ධනය වන ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස දක්වන්න පුළුවන්. මෙහි පවතින සුවිශේෂීම කරුණ තමයි මීට වසර 6කට 7කට පමණ පෙරදී මෙවැනි රටක් තිබේදැයි කියා බොහෝ දෙනා දැන සිටියේ නෑ. ඒ වගේම කිසිවෙකුත් උනන්දුවක් දැක්වූයේ නෑ. එම කාලය අතරතුරදී රුමේනියාව ශෙනගන් කලාපයට ඇතුළත් වීමට නියමිත කටයුතු සූදානම්ව පැවතුන නිසා බොහෝ දෙනා මේ රට පිළිබඳව උනන්දුවක් දැක්වුවා. ඇත්තටම ඒ කාලයේදී පෞද්ගලික ඒජන්සියක් විසින් රුපියල් ලක්ෂ 5ක පමණ මුදලක් තමයි රුමේනියාවේ රැකියාව සඳහා පිටත් වීමට අය කරනු ලැබුවේ. නමුත් දැන් තත්ත්වය ඉතාම වෙනස්. ඒ සඳහා පෞද්ගලික ඒජන්සියක් විසින් රුපියල් ලක්ෂ 13ක් ලක්ෂ 20ක් අතර මුදලක් අය කරන බවයි සඳහන් වෙන්නේ. එමෙන්ම එම ක්‍රියාවලිය සඳහා අවුරුද්දක් පමණ ගතවන බවයි සඳහන් වෙන්නේ. නමුත් ඔබට රුමේනියාවට ස්ටුඩන්ට් වීසා සඳහා යන්න පුළුවන් නම් එම ක්‍රියාවලිය පහසුයි වගේම ඔබට ඉක්මනින් වීසා ලබා ගන්නත් පුළුවන්. දැනටමත් එලෙස රුමේනියාවේ උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් සිටිනවා වගේම රුමේනියාවේ වැඩ කරන බොහෝ ශ්‍රී ලාංකිකයන්ද එරට සිටිනවා. ඒ අනුව ඔබට රුමේනියාව වගේ රටකට රැකියාවක් කිරීමට හෝ වැඩිදුර අධ්‍යාපනය සඳහා ගියහොත් ඔබට අවස්ථාවන් රැසක් විවෘත වනවා. එම නිසා ඔබට එහි යන්න පුළුවන් නම් එය මහඟු අවස්ථාවක්. ඔබට රුමේනියාවේ වසර 8ක් පමණ නීත්‍යානුකූලව ජීවත් වීමට හැකි නම් ඔබට එහි පුරවැසිභාවය සඳහාද ඉල්ලුම් කරන්න පුළුවන්. මොකද රුමේනියාවේ පාස්පෝර්ට් එක අද ලෝකයේ බලවත්ම පාස්පෝර්ට් එකක්. එය ලෝක ශ්‍රේණිගත කිරීම වල රැඳී සිටින්නේ 11 වෙනි ස්ථානයේ. එම නිසා රුමේනියාව යුරෝපා සංගමයට අයිති රටක් නිසා රුමේනියාවට යන්න පුළුවන් නම් එය ඔබට ඇත්තටම මහඟු අවස්ථාවක්. ඔබට රුමේනියාවේ රැකියාවක් සඳහා පිටත් වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි ඒජන්සි මොනවාද කියන එක සම්බන්ධව මම මීට පෙර වීඩියෝවක් සිදු කරා. එම වීඩියෝවත් බලන්න කියලා ඔබට මතක් කරනවා. නැවත මේ වගේ රටවල් ගැන වීඩියෝකින් හමු වෙනකන් ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.